ඌව පළාතේ සුන්දරම නගරයක් වුණු පස්සර මීදුමෙන් වැසුණු කඳු පන්තියකින් වට වෙලා තිබුණා. ඒත් පහුගිය දින කීපය පුරා ඇදහැළුණු මහා වරුසාව ඒ සුන්දරත්වය භීතියක් බවට පරිවර්තනය කරමින් තිබුණා. ගුණපාලගේ කුඩා නිවස පිහිටියේ කඳු බෑවුමක. ඔහුගේ බිරිඳ සීතා සහ දස හැවිරිදි පුතු සමීර සමග ඔහු ගත කළේ සරල එහෙත් සතුටු ජීවිතයක්. එදින රාත්‍රිය අන් කවරදාටත් වඩා බියකරු වුණා. ධාරානිපාත වර්ෂාව වහලය මත තාලයක් නැති බෙර හඬක් මෙන් ඇසෙන්නට වුණා. විදුලිය විසන්ධි වෙලා පැය ගණනක්. රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිටි සීතා කුස්සියේ ලාම්පු එළියෙන් එළවලු කවමින් සිටියා. ගුණපාල සහ සමීරද කුස්සියේ මේසය අසල වාඩි වී සිටියේ වෙනත් කාමරවලට වඩා එහි උණුසුමක් දැනුණු බැවින්. රාත්‍රී 8ට පමණ කඳු මුදුනින් මහ හඬක් ඇහුණා. එය අහස දෙදරුම් කන ගිගුරුම් හඬකටත් වඩා භයානක වුණා. ඊළඟ තප්පරයේදී පොළව දෙපා යටින් ඇදී යන්නක් මෙන්න ඔවුන්ට දැනුණා. දුවන්න! ගුණපාල කෑ ගැහුවා. නමුත් දුවන්නට තැනක් තිබුණේ නැහැ. මහා පස්කන්දක් ගල් මුල් සහ ගස් සමගින් ඇවිල්ලා ඔවුන්ගේ නිවස බිලිගත්තා. හැමදේම අඳුරේ ගිලී ගියා. නිවස දෙකඩ වී ගියත් දෛවයේ හාස්කමකට මෙන් ඔවුන් සිටි කුස්සිය කොටස පමණක් යම් තාක් දුරකට ආරක්ෂිත විතුරු වුණා. කොන්ක්‍රීට් ස්ලැබ් එකක කොටසක් කුස්සියට ඉහළින් ආනතව වැටී තිබුණා. ඒ මත ටොන් ගණනක් බර මඩ තට්ටුවක් පිරී තිබුණා. ඔවුන් මුළුමනින්ම ලෝකයෙන් වෙන් වී පොළොව යට සිරකරුවන් බවට පත් වුණා. පළමු හෝරාව ගෙවුනේ පුදුම කම්පනයකින්. ලාම්පුව නිවිල ගිහින් තිබුණා. සීත සමීරව තුරුළු කරගෙන අඬන්නට වුණා. ගුණපාල අඳුරේ අතපත ගාමින් තත්ත්වය වටහා ගැනීමට උත්සාහ කළා. ඔවුන් සිටියේ කුඩා ඉඩකඩක. වාසනාවකට වගේ කුස්සියේ තිබුණු සහල් මල්ලක්, වතුර කලයක් සහ සීනි බෝතලයක් ඔවුන්ට හම්බුණා. ඒත් වඩාත්ම වටින දේ ඒක නෙවෙයි. කුස්සියේ වහලයත් බිත්තියත් අතර වූ කුඩා පැල්මකින් ඉතා සිහින් සුළං රැල්ලක් ඇතුළට එන බව ගුණපාලට දැනුණා. එය ඔවුන්ගේ ජීවන හුස්ම වුණා. ඒ කුඩා ඉඩ නොවන්නට ඔවුන් පැය කිහිපයක් ඇතුළත හුස්ම හිරවී මිය යන්න තිබුණා. දින දෙකක් මෙහෙම ගත වුණා. එය දින දෙකක් බව ඔවුන් දැනගෙන හිටියේ නැහැ. ඔවුන්ට තිබුණේ සදාකාලික අඳුරක් පමණයි. ඔවුන් බඩගින්නෙන් සහ පිපාසයෙන් පෙළෙන්නට වුණා. වතුර උගුර බැගින් බොමින් ඔවුන් ජීවිතේ ගැටගසා ගත්තා. කුඩා කුස්සිය තුල අපිරිසිදු වාතය සහ තෙතමනය නිසා සීතාට සහ සමීරට උණ ගැනුණා. ඔවුන්ගේ සිරුර දුර්වල වෙමින් තිබුණා. අපිව කවුරු හරි බේරගනීවිද තාත්තේ? සමීර හීන් හඬින් ඇහුවා. ගුණපාල තම පුතුගේ හිස අත ගෑවා. ඔහුගේ හිතේද බිය රජ කරමින් තිබුණා. නමුත් ඔහුට එක බලාපොරොත්තුවක් තිබුණා. පුතේ බය වෙන්න එපා. අපේ රටේ හමුදාව ඉන්නවා. කොහේ හිටියත් මොන කරදරයක හිටියත් අපේ රණවිරු ඇවිත් අපිව බේර ගන්නවා. ඒ ගැන විශ්වාසී තියන්න. ඔහු සීත දෙස බැලුවා. ඇය අමාරුවෙන් hina වුණා. ඔවුන්ගේ එකම ධෛර්යය වූයේ ඒ විශ්වාසයයි. තුන්වන දිනය ඔවුන් අනුමාන කරන පරිදි තුන්වන දිනය උදා වුණා. ඔවුන්ගේ ශරීර ශක්තිය තිබුණේ පිරිහිලා. හුස්ම ගැනීම පවා අපහසු වුණා. මඩ සුවඳ ඔවුන්ගේ පෙනහළ පුරවාගෙන තිබුණා. සීත සිහිසුන්ව වැටෙන්නට ආසන්න වුණා. ගුණපාල ඇයට වතුර බිඳක් පවා තව ටිකක් ඉවසන්න මැනිකේ, අද එයාලා ඒවි. එහෙම කිව්වා. ඔහුටද දැන් ඒ වචන විශ්වාස කිරීමට අපහසුවයි තිබුණේ. එදා දහවල් ඔවුන්ට පොළොවට ඉහළින් යම් දෙදරීමක් දැනුණා. මුලදී එය තවත් නායෑමක් දැයි ඔවුන් බිය වුණා. නමුත් ඒ යන්ත්‍රයක හඬක්. ඒගොල්ලෝ ඇවිල්ලා, මං කිව්වේ. ගුණපාල දුර්වල හඬින් කෑ ගැහුවා. ඔහු ළඟ තිබූ වළඳක්ගෙන හැන්දකින් ඊට තට්ටු කරන්නට පටන් ගත්තා. අපි මෙහෙ. ඔහු හැකිවෙර යොදා කෑ ගැහුවා. ඉහළින් ඇසෙන ශබ්දය තීව්‍ර වුණා. පැය ගණනක් තිස්සේ ඔවුන්ට ඉහළින් පස් ඉවත් කරන හඬ ඇහුණා. හදිසියේම ඔවුන්ට හුස්ම ගැනීමට තිබූ කුඩා සිදුර අසලින් පස් කඩා වැටුණා. ඒ සමගම දින ගණනකට පසු පළමු වතාවට සූර්යාලෝකයේ සිහින් ධාරාවක් අඳුරු කුස්සිය තුලට කඩන් වැදුණා. එය ඔවුන්ට පෙනුනේ දිව්‍ය ලෝකයේ ආලෝකයක් වගේ. මෙතන කට්ටිය ඉන්නවා.
පිටතින් හමුදා නිලධාරියෙකුගේ ගාම්භීර හඬ ඇහුණා. තවත් මිනිත්තු කිහිපයකින් යුද හමුදා ඇඳුමින් සැරසුණු මඩ තැවරුණු මුහුණක් ඇති වීරයෙක් ඒ කුඩා කුහරයෙන් ඔවුන් දෙස බැලුවා. "බය වෙන්න එපා අම්මේ, අපි ආවා. ඔයාලා ආරක්ෂිතයි." ඒ වචන ඇසෙත්ම සීත හඬා වැටුණා. හමුදා සෙබළුන් ඉතා පරිස්සමින් ඔවුන් තිදෙනාව එකිනෙකා එළියට ගත්තා. දින ගණනකට පසු නැවුම් වාතය ආශ්වාස කරන විට ඔවුන්ට දැනුණේ නැවත ඉපදුනාක් වගේ. වෛද්‍ය කණ්ඩායම් වහාම ඔවුන් වෙත දිවාවා. ඔවුන් ගිලන් රථයට නංවන විට ගුණපාල ආපහු හැරී බැලුවා. ඔවුන්ගේ නිවස දැන් තිබුණ තැන ඇත්තේ විශාල පස්කන්දක් පමණයි. නමුත් එතන සිටි දහඩිය සහ මඩින් නැහැවුණු රණවිරුවන් දෙස බලද්දී ඔහුගේ දැස් කඳුලින් පිරී ගියා. ඔවුන්ගේ ජීවිත බේරුනේ හාස්කමකින් නෙවෙයි, මේ මිනිස්සුන්ගේ අප්‍රහිත ධෛර්යය සහ කැපවීම නිසා බව ඔහු දැනගෙන හිටියා. මඩ යට වැළලී ගියද බලාපොරොත්තුවේ හුස්ම පොද ඔවුන්ව ජීවත් කරවා තිබුණා. ස්වභාවික විපත්වලදී ජනතාව වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන අපගේ ත්‍රිවිධ හමුදාවට සහ සහන සේවකයින්ට මේ උපහාරයක්ම වේවා.